සුබ උදෑසනක් යාළුවනේ. ඔන්න මම අදත් ඕගොල්ලන්ට අපේ පැරණි බීම වර්ගයක් ගැන මම මේ සඳහන් කරන්න හදන්නේ. අපි හැමෝම දන්න දියබත්. ඒ කියන්නේ ඉස්සර අපේ ගෙවල් වල උදෑසන ආහාරයක් විදිහට කිරිපිටි භාවිතා කරේ නැහැ. එල කිරි, එළු කිරි, කොළ කැඳ, ලුණු කැඳ, කිරි කැඳ ඒ වගේ දේවල් තමයි කුරක්කන් කැඳ ඔය වගේ කැඳ වර්ග තමයි පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් දැන් තියෙන ජීවන රටාවත් එක්ක මිනිසුන්ගේ තියෙන මේ කාර්ය බහුලතාවයත් එක්ක මේ සියලුම දේවල් මගහැරලා ගිහින් තියෙන්නේ. ඉතින් තාක්ෂණීය වැඩිමත් එක්ක අපිට වෙච්ච තාක්ෂණයෙන් මේ දියුණුව සමග අපිට හොඳ යහපත් දේවල් සිද්ධ වෙලා තියෙනවා වගේම තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිස්සුන්ගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක මගහැරිච්ච බීමක් තමයි මේක. ඇත්තටම කිව්වොත් දියබත් කියන්නේ අපේ බඩවැල් වල තියෙන ගොඩාක් රෝගවලට ඖෂධයක් කියලා කිව්වොත් ඇත්ත. මේක මට කිව්වේ මගේ අම්මා. ඇත්තටම මට මතකේ තියෙන කාලේ මම කුඩා කාලේ මගේ ගෙදර ඇත්තටම මගේ අම්මා දුන්න සමහර කෑම වර්ග බීම වර්ග මම මගේ ගෙදර මම පාවිච්චි කරනවා. ඒ කොළ වර්ග මං හොයා යනවා. පොළට ගියාම ඒ ඉන්න වයසක අය ළඟ මේ කොළ වර්ග තියෙනවා. ඉතින් මම පොළට ගියාම මම වයසක අය ඉන්න තැනට තමයි ගොඩක් දුරට යන්නේ. හේතුව ඒගොල්ලෝ ළඟ තියෙනවා අපේ පැරණි පාරම්පරිකව පාවිච්චි කරපු මේ කොළ ಜಾති ඒ දේවල් තියෙනවා ඒගොල්ලෝ ළඟ. ඉතින් මං එහෙමයි මගේ පවුලට මම පෝෂණය නිරෝගීකම තකා මං එකතු කරන්නේ. ඉතින් ඒ වගේම මේකත් අපි දියබත් කියන බීම වර්ගය. මේක ඊටාම බඩවැල් වලට ඊටාම ගුණදායකයි. බඩවැල් සම්බන්ධ ලෙඩ රෝග වලට මං හිතනවා මේක ඖෂධයක් කියන එක ඇත්තටම මේ මගේ අම්මාත් මට කියලා දීලා තිනවා. මම ආයුර්වේද පොත්පත් වලින් වීඩියෝස් වලින් පුවත්පත් වලින් කියවලත් මම දැනගත්ත දෙයක් තමයි. ඉතින් ඇත්තටම මේ කැඳ එක හදන්නේ ඊටාම පහසුයි. නමුත් අර කාර්යබහුල ජීවිතයත් එක්ක අපහසු වෙන්න පුළුවන්. නමුත් මේක අපි පෙර දින මේක සූදානම් කරගෙන උදේට ඒ දේවල් මික්ස් කරගන්න පුළුවන් නම් අපේ අර කාර්යබහුල ජීවිතයත් එක්ක මේකත් අපිට බීමක් හැටියට හදාගන්න පුළුවන් වෙනවා. මම දැන් කියන්නම් දියබත් එක හදාගන්න විදිහ. කලින් දවසේ රතු හාල් ඒකේ නිවුඩු හාල් නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් සුදු කැකුළු හරි කමක් නැහැ. රතු කැකුළු නම් ගොඩාක්ම සුදුසුයි. එතකොට ඒක උයලා ඒකට වතුර ටිකක් දාලා පිරිසිදු වතුර ටිකක් දාලා ඒක වෙනමම භාජනයක වහලා තියන්න. ඒ වතුර තමයි අපි ඊළඟ දවසෙත් ගන්න ඕනේ. ඒ වතුරේ කයින් කරන්නේ නැහැ. ඊට පස්සේ පොල් ස්වල්පයක් රතු ලුණු අමු මිරිස් ඊළඟට අපිට ඕනේ නම් තක්කාලි ගෙඩියක් අපිට පුළුවන් මොනවද කරපිංචා පොඩ්ඩක් කරපිංචා කොළ 2-3ක් විතර චූටිවට ලියන්න ඕනේ. ලොකුවට නෙමෙයි පොඩියට මැල්ලුම් වලට ලියනවා වගේ චූටියට ලියන්න ඕනේ. ඒකත් දාගෙන දෙහි යුසස් ස්වල්පයක් ලුණු. එතකොට මේ ටික දාගන්න ඕනේ. මතකයිනේ මං කිව්වා පොල් ටිකක් රතු ලුණු අමු මිරිස් දෙහි යුස කරපිංචා මේ කොළ 4-5ක් සිහින්ව ලියා ගන්න ඕනේ. මේකට අපි තක්කාලිත් දාන්න පුළුවන්. මේ සියලුම දේ එකට හොඳට මේ පොල් මිරිකනවා වගේ හොඳට එකට මිරිකන්න. මිරිකලා ඉවර වෙලා අර අපි රෑ සූදානම් කරලා තිබ්බ බත් එකට දාන්න. දාලා ඉවර වෙලා හොඳට අතින් මිරිකන්න ඕනේ. එහෙම නැත්නම් ඒක බොන්න පහසු වෙන්න ඕනේ නා අපිට පුළුවන් මේ ඔක්කොම එකට එකතු කරලා මේ ග්‍රයින්ඩර් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අතින් හොඳට මිරිකන්න අර පොල් මිරිකනවා වගේ. ඊට පස්සේ මේ ටික ඔක්කොම අර මේ පෙඟෙන්න දාලා තිබ්බ අර උයලා උයපු බත් එකට වතුර දාලා තිබ්බනේ අපි. අන්න ඒකට දාලා ඔක්කොම හොඳට මෙව කරන්න. එතකොට අපිට ඕනේ නම් අර බත් ඇට වගේ නැතුව බොණ්ඩ වගේ ඕනේ නම් අපිට පුළුවන් ඔක්කොම ග්‍රයින්ඩ් කරගන්න. ඊට පස්සේ ඒක අපිට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දෙහි යුස ටිකක් තව අවශ්‍ය නම් දාලා ඉවර වෙලා එතකොට අපිට මට අමතක වුණා තව දෙයක් තමයි අපිට ඕන නම් උම්මල කඩ තියෙන්නේ. හොඳට කුඩු කරගත්ත උම්මල කඩ ටිකකුත් මේකට දැම්මොත් රසය වැඩි. ඒක අනිවාර්ය නෑ. හැබැයි ඒක දැම්මා කියලා හානියකුත් නැහැ.
වෙජිටේරියන් කට්ටියට ඒව නොදා අර විදිහට බොන්නත් පුළුවන්. ඉතින් මේක තමයි දියබත් කියන්නේ. මේක හරිම ගුණදායක ඖෂධයක් කියලා කිව්වොත් නිවැරදි. ඉතින් යාළුවනේ ඕගොල්ලොත් මේක හදලා බීමට ගන්න උදෑසන ආහාරයක් විදිහට ගන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ දේවල් රාත්‍රියේ සූදානම් කරගත්තොත් අපේ කාර්යබහුල ජීවිතේට උදෑසන පිළිවෙල කරගන්න පහසු වෙයි. හරි. අයබෝවන්.